අයිබෝවන් ඉතින් සුබ දවසක් අපිත් එකතුල ඉන්න ඔක්කොටම ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා සිප්සිලෝන් අපේ පළවෙනි වීඩියෝ එපිසෝඩ් එකට වයින් ගැන ඉගෙන ගන්න වයින් ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න එහෙමත් දැනටමත් හොස්පිටල් ෆීල්ඩ් එකේ වයින් එක්ක වැඩ කරන තමන්ගේ නොලෙජ් එක පොලිෂ් කරගන්න ආසයට එපිසෝඩ් එහෙම නැත්නම් වීඩියෝ සීරීස් එකක් විදියට ගේන්න තමා සිප්සිලෝන් අපේ බලාපොරොත්තුව. ඉතින් ලංකාවේ හරි පිට රටක හරි වයින් ගැන ඉගෙන ගන්න නැත්නම් වයින් ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකේ සොමිලිය කෙනෙක් විදිහට හරි වයින් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට හරි ඔයගේ කැරියර් එක ග්‍රෝත් කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් දිගටම රැඳිලා ඉන්න අපේ සිප්සිලෝන් YouTube channel එකත් එක්ක subscribe කරලා අපිව follow කරලා ඉදිරියේදී අපි ඔයාලගේ knowledge එක polish කරගන්න ඉතාමත් වටිනා වීඩියෝ පෙළක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔක්කොටම කලින් මගේ ගැන පොඩි විස්තරයක් කියන්න. මගේ නම රන්ද රාජකරුණ. මම ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ පාසලේ හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාවක් හදාarලා ඊට පස්සේ ලංකාවේ හොටෙල් වල වැඩ කරලා ඊට පස්සේ ඩුබායි වලට ඇවිල්ලා ඩුබායි වලත් හොටෙල් වල වැඩ කරලා ඒ වැඩ කර ඉන්න ගමන් WSET ඒ වගේ වයින් ගැන ඉගෙන ගන්න තියෙන පාඨමාලා හදාarලා අද වෙනකොට ඩුබායි වල එහෙම නැත්නම් මේ UAE වල තියෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක ෆයින් වයින් ඇන්ඩ් ස්පිරිට්ස් කන්සල්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ වයින්ස් කියන්නේ, ඊට පස්සේ මේ ලෝකේ තියෙන වයින්ස් නිෂ්පාදනය කරන රටවල් ගැන, ඒ වගේ තියෙන රීජන්ස් ගැන, ඊට පස්සේ ෆුඩ්ස් පෙයාරින් කොහොමද වයින් ෆුඩ් එක පෙයාරින් වෙන්නේ, කොහොමද හරි වයින් එකක් තෝරගන්නේ, ලේබල් රීඩින්ග්ස්, ඒ වගේ මේ වයින් ෆීල්ඩ් එකේ ඔයාලා ඉගෙන ගන්න ඕන ගොඩක් පැති ගැන අපි මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, මම හිතනවා ඉතින් ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති මොකද්ද අපි මේ කරන්න යන්නේ කියලා. ඉතින් ඔක්කොම කලින් අද අපි දැනගමු මොකක්ද මේ වයින් කියන්නේ සහ මේ වයින් වල ඉතිහාසය මොන වගේද කියලා. ඉතින් මොනවද මේ වයින් කියන්නේ? සරලවම ගත්තොත් වයින් කියන්නේ මද්‍යසාර පානයක්. එහෙම නැත්නම් ඇල්කොහොලික් බේවරේජ් එකක්. ඉතින් මේකට භාවිතා කරන්නේ පැසවාගත්ත. එහෙම නැත්නම් පල් කරගත්ත. ඉංග්‍රීසි වලින් අපි කියනවා මේ ප්‍රොසෙස් එකට ෆර්මන්ටේෂන් කියලා. ඉතින් මේ පැසවාගත්ත, පල් කරගත්ත මිදි උෂ වලින් තමයි මේ වයින් කියන මද්‍යසාර පානය නිෂ්පාදනය කරන්නේ. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මිදි වලින් විතරද මේ වයින් හදන්න පුළුවන් කියලා. ඇත්තෙම නෑ. ඔයාලට මේකට වෙනත් පළතුරු වර්ගත් භාවිතා කරන්න පුළුවන්. ඇපල්, ප්ලම්ස් වගේ පළතුරුත් භාවිතා කරන්න පුළුවන්. නමුත් අද වෙන විට ලෝකේ වඩාත්ම ප්‍රචලිත සහ වැඩි වශයෙන්ම නිෂ්පාදනය වෙන්නේ මේ මිදි වලින් හදන වයින්. ඉතින් වයින් කිව්වහම ගොඩක් අය ඔළුවට එන්නේ මේ මිදි වලින් හදන වයින්. ඉතින් මූලික වශයෙන්ම මේ වයින් නිෂ්පාදනයේදී භාවිතා කරන්නේ පිටිස් විනිෆෙරා කියන මිදි වර්ගය. ඉතින් මේකට ප්‍රධාන හේතු රාශියක් තියෙනවා. එතකොට මූලික වශයෙන් ගත්තාම මේ මිදිවල තියෙන එහෙම නැත්නම් මේ මිදිවල අඩංගු වන සීනි, වතුර සහ ඇසිඩ් කියන ඒ ප්‍රධාන සංඝටක තුනේ බැලන්ස් එක. ඉතින් වයින් නිෂ්පාදනයේදී මේ බැලන්ස් එක ගොඩක් උපයෝගී වෙනවා. හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. ඊට පස්සේ දෙවෙනි කාරණය තමයි මේ මිදි වර්ගයේ පොත්තේ ඇතුළත් වෙන ස්වභාවික ඊස්ට් කාණ්ඩයක්. ඉතින් මේ ස්වභාවික ඊස්ට් හින්දා ෆර්මන්ටේෂන් ප්‍රොසෙස් එක නැත්නම් මේ පල් කරලා ඇල්කොහොල් නිෂ්පාදනය කිරීමේ ප්‍රොසෙස් එකට ඉතාමත් උපයෝගී වෙනවා මේ අඩංගු වෙන ඊස්ට්. ඒ වගේම තමයි මේ පොත්තේ අඩංගු වෙනවා ටැනින්ස් කියලා. අපි ඉදිරියේදී ගැන කතා කරමු මොනවද මේ ටැනින්ස් කියන්නේ කියලා. මේ ටැනින්ස් උත් ගොඩක් උපකාරී වෙනවා හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්, හොඳ ක්වොලිටි වයින්ස් නිෂ්පාදනය කරන්න. ඒ වගේම තමයි මේ විටිස් විනිෆෙරා කියන වයින් කාණ්ඩය ලෝක විවිධ රටවල් වලින් හම්බ වෙනවා. එහෙම නැත්නම් විවිධ දේශගුණික කලාපවල වගා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හැකියාව නිසා විවිධත්වයෙන් යුතු, විවිධ රසයෙන් යුතු වයින් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙන නිසා ප්‍රධාන වශයෙන්ම ලෝකේ වයින් නිෂ්පාදනයට මේ විටිස් විනිෆෙරා කියන මිදි වර්ගය තමයි යොදාගන්නේ. ඉතින් මේ වයින් වල ඉතිහාසය දිහා බලද්දී මේ වයින් වල උත්පත්තිය එහෙම නැත්නම් ආරම්භය ක්‍රිස්තුපූර්ව 7000 ක්‍රිස්තුපූර්ව 4000 අතර සිදු වුණා කියලා තමයි විද්‍යාඥයෝ දැනට මතපල කරලා තියෙන්නේ.
දැනට හම්බෙලා තියෙන පරණම සාධකයේ හම්බෙලා තියෙන්නේ චීනේ. ඒ ක්‍රිස්තු පූර්ව 7 වෙනි සියවසට අයත් වෙච්ච මැටි භාජන වගේක්. මෙයාලා කරපු කාබන් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ හාල්, මීපැණි සහ පළතුරු විෂ වලින් හදාගත්ත මධ්‍යසාර පානයක් මේ මැටි භාජන වල ගබඩා කරලා තිබිලා තියෙනවා කියලා. ඉතින් මේ මිදි භාවිතයෙන් වයින් නිෂ්පාදනය කිරීමේ ඉතිහාසය දිහා බලද්දී අපිට පළවෙනිම සාධකයේ හම්බෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසෙන් ජෝර්ජියා කියන රටේ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා, එහෙම නැත්නම් මේ පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කුවේරි කියලා හඳුන්වන මැටි භාජන වගේක්. එයාලා ඒ වගේ මේ මිදි වලින් හදපු මධ්‍යසාර පානයක්, එහෙම නැත්නම් අපි සිම්පලි කිව්වොත් වයින් කියන මේ මධ්‍යසාර පානය ගබඩා කරලා තිබිලා තියෙන මේ කුවේරි කියන මැටි භාජන වල කියලා තමයි මේ පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා අදට මේ ජෝර්ජියා කියන රටේ ගිහිල්ලා වයින් ටිකක් බැලුවොත් එයාලා තාම මේ කුවේරි කියන මැටි භාජනය යොදා ගන්නවා. එයාලා හදන වයින් කල්තබා ගන්න සහ ගබඩා කරන්න. ඒ වගේම තමයි මේ අර්මේනියා කියන රටේ අරෙනි කියන ගුහාශ්‍රිතව පුරාවිද්‍යාඥයෝ කරපු කැණීම් වලින් හොයාගෙන තියෙනවා දැනට ලෝකේ හම්බෙලා තියෙන පරණම වයිනරි එක. එහෙම නැත්නම් මේ වයින් නිෂ්පාදනාගාරයේ පුරාණ ශිෂ්ටාචාර දිහා බලද්දී ක්‍රිස්තු පූර්ව 3000 අතරට අයත් මෙසොපොතේමියානු, ග්‍රීක් සහ ඊජිප්තු කියන පුරාණ ශිෂ්ටාචාර වලිනුත් මේ වයින් ගැන සාක්ෂි හම්බෙලා තියෙනවා. ඉතින් මේ පුරාණ ශිෂ්ටාචාර කාලෙදී වයින් කියන්නේ දෙවියන්ගේ පානයක් සහ දේවත්වයෙන් සලකලා තියෙනවා. ඊට අමතරව පුරාණ ග්‍රන්ථ වලින් හම්බෙලා තියෙනවා මේ ග්‍රීක් යුගයේදී ඩයිනිසූස් කියලා වයින් වලට අධිපති දෙවි කෙනෙක් පවා ඉඳලා තියෙනවා කියලා. මේ විදිහට චීනෙන්, ජෝර්ජියාවෙන්, ආර්මේනියාවෙන් එහෙම නැත්නම් පුරාණ ශිෂ්ටාචාර වලින් හම්බුණු සාධකත් එක්ක යන මේ වයින් යුරෝපයේ පුරා ප්‍රචලිත වෙන්නේ මේ රෝම අධිරාජ්‍ය සමයේදී. ඉතින් මේ රෝම අධිරාජ්‍යයා මේ වයින් වල ප්‍රචලිත කරන්න මේ වයින් වල ගමනට ගොඩක් ලොකු උපකාර කරනවා. මේ රෝම අධිරාජ්‍ය සමයේදී තමයි මේ මැටි භාජන වල ගබඩා කරපු වයින් එයාලා ඕක් බැරල්ස් වලට, එහෙම නැත්නම් ඕක් කියන ගහෙන් ඒ හදන බැරල් වලට මාරු වෙන්නේ මේ රෝම අධිරාජ්‍යයේ සමයේ. ඒ වගේම තමයි කලින් මේ වයින් පානය කිරීමට එයාලා භාවිතා කරේ යකඩ වලින් සහ එහෙම නැත්නම් යම්කිසි ලෝහයකින් සහ මැටි වලින් හදපු භාජන. ඉතින් මේ රෝම අධිරාජ්‍ය සමයේදී මේ සියලුම දේවල් මාරු වෙනවා වීදුරු වලට. ඉතින් අපි දැන් මේ වයින් බොන්න භාවිතා කරන වීදුරු ආරම්භ වුණේ මේ රෝම අධිරාජ්‍යයේ සමයේදී. ඒ වගේම තමයි මේ අද වෙනකොට මේ ලෝකේ වයින් නිෂ්පාදනයේ ප්‍රධාන රටවල් වෙන ප්‍රංශය, ඉතාලිය, ඊට පස්සේ ස්පාඤ්ඤ, ජර්මනිය වගේ රටවල් වලට මේ වයින් නිෂ්පාදනය ව්‍යාප්ත වෙන්නේ මේ රෝම අධිරාජ්‍යයේ සමයේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 500 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 4076 වෙනකල් පැවතුණු මේ රෝම අධිරාජ්‍ය මේ වයින් ඉතිහාසය තුළ ඉතාමත් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා මේ වයින් මේ අද තියෙන තත්ත්වෙට ගේන්න. මධ්‍යතන යුගයේදී දුවන රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග මේ වයින් නිෂ්පාදනයේ සියලුම දේවල් කතෝලික පූජකවරුන් අතර පත් වෙනවා. එතකොට වයින් නිෂ්පාදනය, මේ මිදි වතු වගාව වගේ මේ ප්‍රධාන කරුණු ගොඩක් සිද්ධ වෙන්නේ මේ කතෝලික පූජකවරුන් අතින්. ඉතින් අදටත් ඔයාලා ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤ වගේ රටවල් වල ඔයාලා මේ වයිනරි බලන්න ගියොත් ඔයාලට දැක ගන්න පුළුවන් මේ ගොඩක් වයිනරීස් ව්‍යාප්ත වෙලා තියෙන්නේ පල්ලි ආශ්‍රිතව සහ මේ ගොඩක් ගබඩා කාමර තියෙන්නේ මේ කතෝලික පල්ලිවල. ඉතින් මේ ක්‍රිස්තු වර්ෂ 1500න් පස්සේ ආරම්භ වන දේශ ගවේෂණ, එහෙම නැත්නම් නවලොවක් සොයායාම කියන සංකල්පයත් සමග ඇතිවන යුරෝපීය අධිරාජ්‍යවාදයත් සමග තමයි මේ යුරෝපීය රටවල් වල පමණක් සීමා වෙලා තිබ්බ වයින් නිෂ්පාදනය ලෝකයේ අනිත් රටවල් වලට ව්‍යාප්ත වීම සිදුවන්නේ. රටවල් වශයෙන් ගත්තොත් දකුණු ඇමරිකාව, ඊට පස්සේ දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය වගේ රටවල් වලට මේ වයින් නිෂ්පාදනය ව්‍යාප්ත වන්නේ මේ දේශ ගවේෂණයත් සමග ඇති වුණු යුරෝපීය අධිරාජ්‍යවාදී. ඉතින් ඔය විදිහට ගලාගෙන ආපු මේ වයින් නිෂ්පාදනයේ ඉතිහාසය 1800 ඉඳන් 1900 කාලය එච්චර සුබ කාලයක් නෙමෙයි. ෆිලොක්සේනා කියලා මේ මිදිගස්වල මුල් කාදමන පණුවෙක්ගෙන් ඇතිවන වසංගතයක් හේතුවෙන් යුරෝපයේ තිබුණු වයින් යාඩ් සියල්ලම පහේ විනාශ වෙලා යනවා.
ඉතාමත් ස්වල්පයක් තමා වයින් යාඩ් යුරෝපයේ ඉදිරි වෙන්නේ. ඉතින් මේ වුණු අසංගතයට පිළියමක් වශයෙන් එයාලා කාලෙකට කලින් යුරෝපය ඇමරිකාවට සංක්‍රමණය වුණ මේ ඇමරිකාවේ හැදිලා තියෙන මිදිගස් ගෙනල්ලා එයාලා මේ යුරෝපයේ නැවත හිටවලා මේ වයින් යාඩ් යථා තත්ත්වයට ගන්න මෙයාලා කටයුතු කරනවා. ඒ වගේම තමා මේ සිදුවුණු දේ හින්දා ඇමරිකානු සහ යුරෝපියානු වයින් නිෂ්පාදනයේ එනත මේ වයින් නිෂ්පාදන සංස්කෘතියේ යම්කිසි එකතුවීමකුත් අපිට පෙන්නුම් කරනවා. මීට අමතරව 1920-1933 කාලේ වුණ ප්‍රධාන සිදුවීමක් තමා මේ ඇමරිකානු රජය වයින් ගෙනාපු වෝල් ස්ට්‍රීට් කියන පනත. මේ පනතෙන් මුළු ඇමරිකාවේම තිබුණු වයින් නිෂ්පාදනය තහනම් කරනවා වගේම මේ වයින් මේ විදි වගා කරපු වතු එහෙම නැත්නම් මේ වයින් යාඩ් සේරම විනාශ කරන්න මේ පනත මගින් එයාලා කටයුතු කරනවා. ඉතින් 1926 ඉඳන් 33 වෙනකල් ඇමරිකාවේ එහෙම නැත්නම් නවලෝවේ මේ වයින් නිෂ්පාදනයට ආවේ හොඳ කාලයක් නන් නෙමෙයි. ඉතින් කොහොම හරි 1936න් පස්සේ මෙයාලගේ මේ නීති රීති ලිහිල් කරලා එයාලා නැවත මේ වයින් නිෂ්පාදනය ආරම්භ කරනවා. නමුත් අර නැති වුණු අවුරුදු ගානක් නැති වෙලා තිබුණු මේ වයින් නිෂ්පාදන සංස්කෘතිය ඊට පස්සේ මේ වයින් නිෂ්පාදන දැනුම මේ හැමදේම යථා තත්ත්වයට පත් වෙන්න නම් සෑහෙන කාලයක් ගත වෙනවා. 20 වෙනි සියවසේ තමයි මේ වයින් නිෂ්පාදනයේ පුනර්ජීවය ඇති වෙන්නේ. එහෙම නැත්නම් යුරෝපීය වයින් නිෂ්පාදනයේ පුනර්ජීවය ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ 1970 සිදු වුණු Judgment of Paris. එහෙම නැත්නම් මේ පැරිස් තීන්දුව කියන මේ ඓතිහාසික සන්ධිස්ථානය. ඒ වගේම තමයි මෙම කාලයෙන් පසුව නවලෝවල එහෙම නැත්නම් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ නව ශ්‍රීලන්තය වගේ දේශ ගවේෂණයෙන් පස්සේ ප්‍රචලිත වුණු රටවල් වල වයින් වල වයින් නිෂ්පාදනයේ පිබිදීමකුත් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි කාබනික වගාවන්, බයෝඩයිනමික්, ඊට පස්සේ ස්වභාවික වයින්, මේ වයින් කර්මදීම ආශ්‍රිත සංචාරක කර්මාන්තය වගේ මේ නව සංකල්පත් එක්ක මේ 20 වෙනි සහ 21 වෙනි සියවසේ මේ වයින් නිපදීම කියන කර්මාන්තය තමත් හොඳ ප්‍රගතියක් අත් කරගෙන තියෙනවා. ඉතින් අවුරුදු 100,000 ගණනක ඉඳන් ප්‍රතිනිර්මාණය වෙමින් වෙනස් වෙමින් මේ ආපු මේ වයින් නිෂ්පාදන කර්මාන්තය අද වන විට ලෝකේ විවිධ ප්‍රදේශවල එහෙම නැත්නම් විවිධ රටවල් 70කට අධික සංඛ්‍යාවක විවිධ ශෛලී වලින් විවිධ රසයන්ගෙන් විවිධ පිළි වර්ග භාවිතා කරමින් ඒ වගේම විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මේ වෙළඳපොළට නිකුත් වෙනවා. ඉතින් 2024 සංඛ්‍යාලයකන බලපුවාම මේ 2024 වර්ෂය තුල පමණක් වයින් ලීටර් බිලියන 26ක් මේ වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒකෙන් 50%කට අධික ප්‍රමාණයක් නිකුත් කරන්නේ ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්පාඤ්ඤය ප්‍රමුඛ මේ යුරෝපීය රටවල් වලින්. ඉතුරු ප්‍රමාණය ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය, චීනය ප්‍රමුඛ රටවල් වලින් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඔය විදිහට මොකද්ද මේ වයින් කියන්නේ සහ මේ වයින් වල ඉතිහාසය ගැන ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කියලා මම හිතනවා. මේක අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක හොඳ නරක, තව අපේ මොනවද ඉම්ප්‍රූව් වෙන්න තියෙන්නේ, තව මොනවද අපේ ඇඩ් වෙන්න ඕනේ, ඒ වගේ දේවලුත් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න. අපි ලෑස්ති ඒවා අප්ඩේට් කරගන්න. ඉතින් හම්බෙමු ඉතාමත් හොඳ වීඩියෝ සීරීස් එකකින් ඉස්සරහට. එකතු වෙලා හිටපු ඔයාලා ඔක්කොටම සුබ දවසක්.